ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දවර මන්දිරයේ සිට යුද පෙර වයන බවට චෝදනා එල්ලවන පසුබිමක ඊට හාත්පසින්ම වෙනස් පණිවිඩයක් රැගත් සාමයේ පාගමනක් මේ වන විට ඇමරිකානු ප්‍රාන්ත හරහා වොෂින්ටනය බලා ගමන් කරමින් තිබෙනවා. වියට්නාම බෞද්ධ සම්ප්‍රදායට අයත් භික්ෂුන් වහන්සේලා 19 දිනකකින් සමන්විත මෙම කණ්ඩායමේ අරමුණ දින 120ක් තුළ ප්‍රාන්ත 10ක් ඔස්සේ සැතපුම් 2300ක එනම් කිලෝමීටර් 3700ක දුරක් පාගමනින් ගොස් සාමය දයාව සහ කරුණාව පිළිබඳව බුදුන්ගේ ඉගැන්වීම ලොවට සිහිපත් කිරීමයි. ට්‍රම්ප් පරිපාලනය විසින් වෙනිසුලාව ආක්‍රමණය කිරීම, ඉරානයට තර්ජනය කිරීම සහ ඇමරිකාව තුළම සිදුවන වෙඩි තැබීම් වැනි නොසන්සුන්කාරී වාතාවරණයක් මැද්දේ පසුගිය ඔක්තෝබර් 26 වන දින ටෙක්සා ජනපදයේ පෝර්ට්වර්ත් නගරයේ හූઓන් ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් මෙම පාගමන ආරම්භ වුණා. පඤ්ඤාකර හිමි භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් මෙම චාරිකාව මෙවන විට ඇමරිකානු බුද්ධිමතුන් මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මෙම භික්ෂූන් වහන්සේලා ආගමික ප්‍රචාරයක නිරත නොවන අතර ඔවුන් දේශනා කරන්නේ සියලුම මනුෂ්‍ය වර්ගයාට පොදු මානව දයාව පිළිබඳවයි. අපි විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ වර්ණවලට අයත් වූවන් මේ සිරුරු අපගේ නවාතැන් පමණයි. පොදුවේ අප සියල්ලෝම මිනිසුන් යනුවෙන් එක් භික්ෂුවක් දේශනා කර තිබෙනවා. මෙම සරල එහෙත් ගැඹුරු පණිවිඩය බොහෝ ඇමරිකානුවන්ගේ හදවත් ස්පර්ශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. භික්ෂූන් පිළිගැනීමට සහ සත්කාර කිරීමට දහස් ගණන් ජනතාව මග දෙපස රැස්ව සිටිනවා. Facebook ඔස්සේ පමණක් මෙම පාගමනේ අනුගාමිකයන් සංඛ්‍යාව 4 ලක්ෂය ඉක්මවා ඇති අතර ඇතැම් ඇමරිකානුවන් භික්ෂූන් දැකීමෙන් හැඟීම්බරව කඳුළු සරණ දර්ශන එරට සමාජ මාධ්‍ය තුළ පවතින මානසික ආතතියේ ගැඹුර පෙන්눔 කරන්නක් බවට විචාරකයෝ පෙන්වා දෙනවා. මෙම දීර්ඝ පාදචාරිකාව අතිශය දුෂ්කර එකක්. දින ගණනක් ඇවිදිමින් එක් භික්ෂුන් වහන්සේගේ පාදයක අස්තියක් හානි වීම නිසා සැත්කම් මාලාවකට මුහුණ දීමට සිදු වූ අතර තවත් භික්ෂුවක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ඛේදජනක ලෙස දෙසැම්බර් 3 වෙනිදා රියානතුරකට ලක් වූ භික්ෂුන් වහන්සේගේ පාදයක් කපා දැමීමටද සිදු වී තිබෙනවා. එහෙත් සුවය ලැබූ වහාම නැවතත් පාගමනට එක්වීමට එම භික්ෂුන් වහන්සේ දක්වන කැපවීම ජනතාවගේ ඉමහත් ගෞරවයට හේතු වී තිබෙනවා. මෙම පාගමනේ තවත් සුවිශේෂී චාරිකාවක් වන්නේ ආලෝකය නම් සුනකයා වන අතර නලන මත හදවත හැඩය සහිත සුදු ලපයක් ඇති මෙම සුනකයා ඉන්දියාවේදී හමු වූ දා සිට භික්ෂුන් වහන්සේලා සමග සැතපුම් ගණනාවක් පාගමනින් ගොස් තිබෙනවා. අද වන විට ඔහුද මෙම සාමචාරිකාවේ වෙන් කළ නොහැකි කොටසක් සහ ගෝලීය සාම සංකේතයක් බවට පත්වෙමින් ලක්ෂයකට අධික පිරිසක් අනුගමනය කරන සමාජ මාධ්‍ය තරුවක් බවට පත්ව තිබෙනවා. යුද්ධය සහ ගැටුම්වල හඬ ඉස්මතු වන ලෝකයක නිහඬ එහෙත් ප්‍රබල පියවර දහස් ගණනක් තබමින් ඉදිරියට ඇදෙන මෙම සාම පාගමන මනුෂ්‍යත්වයේ සහ කරුණාවේ බලය යලිත් වරක් ලොවට සිහිපත් කර දෙන්නක් බව නොවනුමානයි. The Leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළ ගැස්ම